Vini Production. Dai parisaman gihim bareng mayapte Ami Iruan sannai mai puté කොළඹ ගියාට කමක් නෑ මයි පුතේ නැති නාස්ති නොවි පරිස්සමට වැඩ ටික කරගෙන ජීවිතේ ගොඩ දාගනින් මයි අම්මා podi mayana අයියෝ පරිස්සම udah dia mai ජීවිතේ කියන්නේ කලුව. පිටිපිදුවක් අග තියෙන තලකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්නේ? නෑ. තලකොළ. අනේ මේ ආන්ගරේ කියන රටක වැටයක් ගලා ඉඳපන්. ඊකාර කියන්නේ නමද? ඒ කලු මොකද ජපන් යන වැඩේ හරි ගියා බං 27 යන්න තියෙනවා අඩේ මරුනේ යම රටකට ටිකක් තියෙන පටකා ගලවලා දාලා වට්ට කාල් දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩි කොහෙද යන්නේ ජපන් එම යන්න පුළුවන් ද බං ජපන් එක්සෑම් ලියන්න බෑ ඒ කියන්නේ මට ජපන් යන්න බෑද හරි පොඩ්ඩක් ඉඳන් මම යනකම් ඊට පස්සේ බැරිය මොනාරි කරන්න මේ අරයි යන්න සෑහෙන බඩු තොගයක් ගන්න තියෙනවා බං කඩෙන් මෙහෙන් ගන්න ගියොත් නම් පුතේ විකිනනවා ලොවෙත් මම බැලුවේ කොළඹ ගිහින්වත් ගන්නම් කියලා කොහෙද බං ඉතින් කොළඹ මාත් ගියේ දෙපාරයි අපි යන්න බං කොළඹ ගිහින් එන්න කොළඹනේ නේම මම කියන්නේ ඉතින් උඹ ගියා වගේ තමයි මමත් ඇදී කොළඹ ගිහින් නෑනේ බං මම නම් මෙතවත් කින් යාට ගිහින්නේ හරිනේ බං මතක් වෙන උඹට මතකද ඉස්කෝලේ අපේ සමන් අයියා බං මොන යකෝ චන්ද්‍රසීලා සමන් අයියා බං ආහා ඔව් මිනිහා දැන් අවුරුදු ගානක් කොළඹනේ බං අනිවාර්යෙන් පොරයාගෙන උදව්වක් ගන්න පුළුවන් අඩෝ ඇත්තටම ඒ කෝල්ලා කරන් බලපංග සමනයි නේද ගම් පොඩි නං ඈ බැරි මචං පොන්නේ සල්ලි තියනවද දන්නේ මොනවද කරන්නේ අපි සැලොන් එකක් කරන්නේ සැලොන් එක ආ කොහෙද කොට්ටාවේ කොහෙද කොට්ටාවේ මත්තගොඩ පාරේ මුතුමාවත යාඩ මුතුමාවතේ කොහෙද මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලොන් එක තියෙන්නේ ජෝගිද විශ්සුන්ද සැලොන් එක නෙවෙයි තියෙන ස්පා එකක් නේ හලෝ තමසි දත්තෝ බත් කන්න කැමතිද පුදුම වල පරුමයක් වුණානේ මේක ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ නේ नाम किया कनक කවුද මම කලුවා කලු විතරන අයියේ කියන්නේ නෑනේ අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මම ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ චේන් එකෙන් පෙන්නේ අට්ටා සිරි මල් කැල්ලාගේ කලුවා අන්න හරි
මතකයි නේ. අඩෝ මතක නැත්නම් ඔබ කියා මොකද සින්නේ කියා. අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ. අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද? සංජීව කියේ බ්‍රදර් පළු ගහලා ගහන්දී පොඩි ගානේ. ඔව්. ඌට ජපන් යන්න තේරලානේ. සියාතරේ තමයි ප්ලේන් එක තියෙන්නේ. මේක ගිහුව ගමන් මාව ගන්නවා කිව්වා. මං ගිහුවන් අයියව ගන්නම්කෝ. අපිට ගිහුවන් අයියව ගන්න බෑද? හෙලා අයියේ මේකයි කාරණාව. අපේ මේ මූට තියනවලු වෙන බඩු වගේක් කොළඹින් ගන්න. ඉතින් අපි මේ කොළඹ එන්න කියලා බැලුවේ බඩු ටික ගන්න කියලා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපි කොළඹ ගැන වැඩිය දන්නේ නෑනේ අයියේ. අයියට පුළුවන් ඒද අපිට පොඩි උදව්වක් දෙන්න මේ වැඩ ටික කරගන්න. මේ දවස් නම් ටිකක් බිසි වැඩි ඉතින් මල් කෑල්ල වගේ. දැන් ඔයාලා කවද එන්න ඉඳන් ඉන්නේ? අපි මේ අයියේ එලා මේ 20 වගේ එන්න කියලා තමයි බැලුවේ අයියේ. අයියෝ ටැක්ස් දෙක ගලු 20 ඇවිල්ලා බඩු ටික අරගෙන ආයෙ ගිහිල්ලා 27 ආයෙත් ඔබ බය නැතුව 27 මෝනින් වරේ 27 මෝනින් හරිද මේ කලම්බෝල ඕන බඩුවක් ගන්න තියෙනවා ඔබ කිසි දෙයකට බය වෙන්න බෑ කලු ඔබ ප්‍රෙඩා එක්ක කෙලින්ම 27 මෝනින් මේ ආවා කෙලින්ම බඩු ටික ඔක්කොම ගත්තා මං ඔය එයාපෝට් එකෙන් කෙලින්ම මල් කෑල්ල වගේ ඩ්‍රොප් කරා වැඩේ ෆිනිෂ් 27 උදේ 27 උදේ ආපම ඇද්දයි ඇති කලු ඇති ආයිත් මල් කෑල්ල වගේ හරි කලු එන තිබ්බා 27 සෙට්ලා සුප්පී ජෝගයක් දාමු වෙලකිරි කලබල දන්නවනේ ඉතින් එන කලු තිබ්බා බිසිපා මේ බිස්නස් වලට ඉන්නේ තිබ්බා කලු හරි අයියේ හරි බුදුසරණයි තෙරුවන් සරණයි අඩෝ සුප්පිරිපා මේ ඒ උනාට සමන්නයි තියෙන වැඩත් එක්ක අපිට උදව් කරන්න යාට පුළුවන් වේද බං මොනවද බං ඔය කියන්නේ ගිය සතියේ ගමේ දහම් පාසලේ ළමයි ටික කැලේ පන්සල බලන්න ගියපු වෙලාවේ කැලේ පන්සල පෙන්නලා කණ්ඩ බොන්න ටිකක් දීලා මේ සමන්නේ වෙලා තියෙන්නේ. ආයෙත් සුසන්තයා උගේ අම්මට අර වග්ගඩ ඇදලා ඉන්නලා කොළඹ ඉස්පිරිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන්නයි. යකෝ දොස්තර ලෑන්නේ සලුට් එක ගාගන්නේ. සුසන්තලා අම්මට සුසන්තයිලා අම්මට නෙමෙයි යකෝ. සමන්නයියට. පිස්සු දෙයක්ෝ දොස්තරලා ඇවිල්ලා ලෙඩුන්ට සලුට් ගාන්නේ. මේ යන්නලා එක්කන් කොළඹ අමන්නයි එයි නේද? එයි බං දැන් අපි මෙතන ඉඳලා නින්දි කිව්වේ. ඉන්නවා අපි මෙතන ඉඳලා කොහෙද යන්නද? ඒ කිරි කලු පුතා. අම්මා ගල්ලෝගේ. මේ මල්ලි තමයි මම කියන්නේ ජපන් නම් ඉන්නා කියලා. සංජීවලිය. ආ ෆ්ලයි කරන බ්‍රෝ නේ. අලාගිරි මේ තමයි අපේ දසේ අර පුංචි බණ්ඩාමලාගේ. ලොන්ඩි look, bro. Yeah, I don't see the school man. Why are you guys इधर व्हीकल के बाहर मिल लगे नहीं तो केस से लगी लगा हां लेट्टेगा දැන් ගම්පැත්ත මොකෝ වෙන්නේ කාලෙන් ගියෙත් නෑ බා ඒකත් හොඳයි ඉතින් පායන එක තමයි වැඩේ ඉතින් මම ඉතින් මල් කෑල්ල වගේ ආයේ මිනිස්සුන්ට ඉන්න හොඳ ප්ලේස් එකක් තමයි ඉතින් කොලම්බෝ කියන්නේ අවුලක්ම නෑ මාන්සිනේ දැන් මාන්සි දුර නෑවා ඉතින් වස් එක එනවා කියන්නේ මාර කට්ටන්නේ ගන්නව නැද්ද චපමල්ලි ඔකෝ නිකන් බ්ලොක් කළා වගේ ඉන්නේ බිල්ඩින් එකම දැක්කම ඉක්කෑවිලා නේ නෑ අයියේ හරි සතුටුයි ඉතින් ගමේ කෙනෙක් මේ ඉන්නවා කියලා නේද ඉතින් ගාලා ඉතින් කවුද මේක තමයි මගේ කොළඹ මේක තමයි මගේ කිල්ඩම් එක මගේ හැමදේම වෙන්නේ මෙහි දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා ඉතින් බත මොකෝ කියන්නේ අපි අද කොළඹ ඇවිදලා ගාමු සුපිරිසම මොකෝ කියන්නේ මල් කෑල්ල වගේ යන්නේ ක්ලබ් යන්නේ නයිට් ක්ලබ් මේ සමන් මේ නයිට් ක්ලබ් යනවනම් අපි උදෙන් මේ මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ नाइट क्लब में दे राइट ने गम कोल
බඩු මොනවාද බං කරන්නේ? මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න ඈ. අයි කලබල වෙන්න ඉඳන් බං සමන්නේ වැඩි කරලා තියෙන ඉඳන් බඩු. අයියා. අන්සම් අර පොලින් කපල් එකක් කරන් පෙරේද ආවේ ක්ලබ් එකට. ඔව් කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දෙනෙක් ඉන්නවා ක්ලබ් බස්සන්න. ඒක රට යන්නත් ඉන්නේ ජපන්. හරි. අවස්සල එක්ක එන්නකෝ. අවසරේ. ලොකයි දැන් එන්නයි කියලා බැලුවේ. දුද බාමට දැන් වහලානේ. අයියේ. බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න. මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලා කන්නේ ඇමති පුතෙක් ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් හිතා ගන්න හම්බුනේ නැත්. තෝ මෙතන කතා කරලා අරගන්න පුළුවන් දී. තෝගේ ෆෝන මට හොතර මතකයි. මම කොනවද අරගනි? ටීවී ෆෝන් එක. ඕකේ ලොකයි අවුලක් නැහැ. ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියාම ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. කම්පි ඔක්කොම. ඒලොඩ නැහැ. අපි අද කලම ෆුල් ජර්නි එකක් දාමු. ෆුල් ජර්නි එකක් දාමු. සමන් අයියේ මගේ අර බඩු ටික ගන්න වැඩි. මොනවද බඩු? මේ සපත්තු මොනවද බ්‍රෝ මේක ලොව අයිති මල් කෑල්ල වගේ. ආ බලන්න බෑ වැඩේ ලස්සනට කොට දාලා දෙන්න. හරිද? කොයිද? හරි. නෙළුම් නොටස් තව යන්න. ජෝගි නැතුව මම කියන්නේ මේ සෑම් අයියා බලව නෙළුම් පුල්ල පෙන්නන්න එකන් ආව කියලා. මොකද කියන්නේ? අනිවාර්යෙන් මම කියනවා. අපි දැන් සෙල්ෆි ගහපල්ලා. ගිල ගමේ පෙන්නපන්. මේ සෑම් අයියා බලව නෙළුම් පුල්ල එකගෙන ආවයි කියලා. Colombo, you feel like home in your arms. I'm not alone. Every sunset, every sun, you paint your colors in my sky. Colombo, soft and free. මේක තමයි මල්ලි කොළඹ කියන්නේ. මෙහෙම හුලනේ අයි මේ පෘථිවියේ වෙන කොහෙවත් නෑ මල්ලි. මේක ගන්න පුළුවන් ගේමක් දන්නවද? අයි ලොයිත් නැති වෙන්න මල්ලි. මල් කෑල්ල වගේ. මුට පෙරසිටමෝල් දෙපන්. මුවනවල් ආරාචේ ගාවනේ. දසය. සාමයේ. මගේ බඩු ගන්න වැඩේ. යතිපන් කොට දාලා දෙන්නවා. දැන් සැපේ ගන්නකෝ. ඔයා මේ සැපේ ගන්න. කොළඹෝ සැපේ ගන්න. හැමෝම මේ අතල් දෙන්නේ නැහැ. කොළඹ දන්නේ උන්. කොළඹ පෙන්නන්න පුවගයි. මම එහෙම. අරයකෝ යන්න. අනේ එයා මගේ පන්න. මගේ මල් කෑල්ල වගේ. ඒක තමයි රාජිලා. කිසිම ජෝගියක් නැතුව රහට කෑම එකක් කල්පනා නියම ප්ලේස් කරන්න. එන යන්න එන. යා. බෑගද. මට සමන්නයි කියන්න බෑ තුල. මට කතා කරන්නේ සෑම් කියන. මොකද්ද? සමන්. මට කතා කරන්නේ සෑම්. ඇයි? උඩ වැඩ නෑ කවුද මම බුදයන් මොකක්ද? වරෙන්. ඕමනි ගම් මේවලා ඉන්න එපා. මෙතන උඹලට ලොකු තැන් උතන් මට ලොකු තැන් නෙවෙයි. මම හැවෙල්ලේ ඔය යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි. ඒවා. good morning සම්මා. good morning. කොහොමද? ලගිරි. සර්ගේ යාළුවා වගේද? yes of course my friends මෙයාලා හොරින් ඉන්නේ. Sir. Bye. Sir. ජෝගි දන්නද මල් කෑල්ල වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබක් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අඟල්ලට ගෙන අපේ ෆ්‍රෙන්ඩ්ස් ටික දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. මයි ෆේවරිට්. දන්නවනේ. මම ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? 10 නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාගේ? මේ මේසින් බාස් කේද්ද මම මේ සවලක කෑම කෙනානේ.
ඒකනේ. කන්න මේක නැති දෙයක් දන්නේ. Kalau gini. Atal nih. Atal nih. Prank क्या करो? देखो कना. देखो मैं. वीडियो करो. ये भाई. कौद में जोक दान नहीं. कौद में क्या में क्या दुए? कौद ने क्या में क्या दुए? ओ इन्हें में क्या में क्या दुए? चेप में तंटा. Please come. कौद में क्या में क्या दुए? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමේ හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ? මේන්න. හා? තමුසෙද මේ කෑමේ කෑදුවේ? මමනේ සෑම්ස. උඹට මොනවද මේ හදලා තියන්නේ? මේ කක්කුට්ට. Pakai panu. Ini lagi ada ni. Ini mau kandung mula ini tu. Ada kalau malli kere. Ala jogi dah nama ni. Mama itu prank yang ni karan lagi. Chef ke kan ada kaya huai. Mama ayah place ke tu bahali barai. Maka ayah foreign ke ni kuat tarang itu ni anne ni. Mama binasai. Shit. Mang itu ya ye. Welka kutu ke nalla bedala kila ni ya. Welka kutu sunda kandung mula ni ye no. Bala update ni. Bala social ni. Undo kita mana plus ni. Burua. අයියේ එහෙම බයින් දෙපා ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නෑනේ ඌ දන්නේ නෑනේ ෆ්‍රැන්ක් අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය නැනද මර වාහනේ හරහට දාපේ කාට බැන්නේ දැකලු දාපු විදිය අනිවාර්යෙන් ඌ ගමේ කික්කෙන්ද එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින් බෑ ගමේ උන් තමයි මේක කන්නේ ගමේ උන් හරි බං ඒවලිව නෑ කොළඹ වල දාමු සුපිරිස් ඒ බං හැබැයි මගේ බත් ටික ඉක්මනට ගන්න තිබ්බනම් තවත් හොඳයි හරි ඉඳන් මම ටයිම් එකට කතා කරලා වැඩේ කරලා දෙන්න ඕන ये बैंक सेट के जो क्या कलन होगा मैं काट के वाले करने नहीं बा शायद अन्य है बा जब हम मल्ली वो आती है ना 8-10 तुलसी आती है 8-10 तुलसी मंदिर में टाउन में बस उधर लगे हो तुम जब हम मल्ली तमो राटा है तो गेम अग्गा करने बोलो अंदर मैं बल्लो ඔක්කොම රට යනවා ඒව නෙමෙයි මේ කොළඹ ඉඳලා ගේම් එකක් ගහන එකයි ඊරක මම වොයිස් මාතර ගෝල් එකක් ගහලා උඹට ආපහු රිටර්න් කෝල් එකක් ගන්න මන් දන්නේ නැහැ අවුලන්නේ ඇවිල්ලා අරන් බලන්න. දින 10 රුපියල ඔක්කොම දිනනවා. ඔයාට ඒ දින උඹට දෙන්න. සෑමයි දැන් අර කියලා කියන්නේ කොට මගේ වැඩේ බලමු කරලා දෙන්න බා කියලා දෙන්න. බය වෙලා. බලන්න මේ සෑම් රුපියල් 500ක් අතේ තියන් ගමෙන් ආවේ. මංගා මොනවද නැත්තේ මල් කැල්ලෝගේ. හා? ඒවල් දරුවල් යානවාන් වතු පිටි. කන්ටැක්ස්. මාගාව දින කන්ටැක්ස්. මාගාව දින කන්ටැක්ස් වලින් ඕන්න ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් මල් කැල්ලෝගේ. ජෝගි නෙවෙයි. බලමු. බලාට ඔය සංකීර්ණ දීවා. සෑමයි දැන් අර බට් එක ගන්න වැඩේ වෙලා ගිහින් තියෙන්නේ. ඒකේ ගේම මල් ඉස්සි. ඕකනේ වෙන්නේ. අහිංසකවදවත් මල්ලි අහිංසකවදවත් හෝම්ලස් පීපල්ස් මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුල් කරවෙන්නේ මේ මිනිස්සු 500ක් දෙන්න ඕන මල්ලි යපා මල්ලි 500ක් දෙන්න මල්ලි හලුවා 500ක් දෙන්න රෝගී තියෙන මිනිස්සු නෙමෙයි මල්ලි මල් කෑලි මල්ලි ඔව් තමයි මචං දියන් මචං thank you බසා උදේ පාන්දර බිස්නස් සෙට් කරාද එන්න බසා යපා මල්ලි කීයද යෝනේ जोगी कौन मसाले लंडा कथा करे मैं फ्लाइट की रहती मैं नमेट दी नमेट हेलो 500 दी देखा तो मल्ली सुपरी में जोगी प्लेस देखा ये मुकद्दी
මාත් කොළඹින්නේ නිකන්නේ මල්ලියා. මගේ තවස්සාන බලාපොරොත්තුව මෙතන තමයි. වැඩි කලක් යන්නේ මල් කැල්ලෝගේ අවුරුදු දෙකක් යද්දී කොල්ලා මෙතන. මේ සමන් අයියේ දැන් 3ටත් කිට්ටු යන්නේ වෙලාව මගේ අර වැඩේ කරමුකෝ දැන්වත් මචං කලුව පොඩ්ඩක් කියහන්කෝ. අනේ ඔව් සෑම් අයියේ යන්නේ නේද? මූ දැන් ආපලේ ඉඳන් පණ ගැහි කියවනවනේ වැඩේ කරගන්න. මම දන්නවා සෑම් අයියා වැඩේ කරලා දෙනවා කියලා. මුරමල සපත්තුනේ ගන්න තියෙන්නේ. සපත්. රංජයි අපිට එක. ආද සුපෑග ඔබන්නේ. එල්ලකිරි. මං කිව්වේ බං බඩු කියනවා බං. ඕකේ රංජයි. within 20 minutes you welcome. මේවා ගිහිල්ලා කියපන්. මේ සෑම් අයියා උදව් කරනවා කියලා කියපන්. උඹලාට කොළඹ පෙන්නවා කියලා කියපන්. වීඩියෝ කරගන්න. ගිහිල්ලා ගමේ කියපන් කට අරන් ඉන්න. යයි. සිරි ඉන්නේ මල් කෑල්ලා ඉති රංජයි. ඒකලට තමයි සුදේ වන්න. සුදා බානද? ඔය බලන්න. අජය වාත්තලානේ. ආව කඳුර කනවනේ අපි හොඳට කාලා වෙලා ඉන්නවා. මේ දෙක නම් හරියයි හැබැයි මේක උඩයි නේ මට. ටිකක් ලොකු එකක් නැත්නම් නෑනේ. අජයයා මේක ලොකු සයිස් මොනවද තියෙන්නේ? සයිස් නෑ. ඔච්චරයි දෙන්නේ. හරිදෙනි. හලෝ. කරිකා. කරිදෙනි. කරිකා. මේකේ සයිස් එක නම් හරි. හැබැයි නිල් පාට එච්චර හරියන්නේ නෑ නේ අයි. අංජయ్యා මේකේ පාට මොනවද තියෙන්නේ? පාට නෑ. පාට තමයි තියෙන්නේ. මේක නම් හැබැයි හරි වගේ නේ අයි. ඔක්කොම හරි. අංජయ్యා මේක කොල්ලන්ට සෙට්. ඕක හෙට් වලට නෑනේ. ඕක එකයි තියෙන්නේ. අනිත් එකෙන් බල්ලෙකුට ගැහුවා. හරිදෙනි. කරිකා. හලෝ. කරිදෙනි. අර වගේ දෙකකුත් ගන්න ඕනේ. දුදුරු පාට දෙක ගන්න ඕනේ. මේ දෙක නම් හරි. මේ දෙක කීයක් වෙයිද දන්නේ නැහැ. අංජయ్యා මේක කොල්ලන්ට සෙට්. කීයද මේක? ඕක 12000යි. අංජయ్యා ඒව කරන්න එපා. අපි ඉතින් බුදු පිට්ටගෙන මේ අදයි අඳුරු මිනිස්සු නෙවෙයි අංජయ్యා මල් කෑල්ල වගේ. අඩ බැලලා දෙන්න. හරි. 6000ට දෙන්න. එල්ලා ගිරි ජෝඩුව 6000ට කොට්ටනේ කොල්ලෝ. ජෝඩුවට මේ එකක් 6000යි. ගානික ඒකත් 6000යි. එලා රංජයි පළේද? හේ ගන්න පළේ සුමියට වරෙන් පුතා අම්මා බුලට් එක කොහොමද? කාලේ සිදේලා බදයිලා මාත්‍රලා නිකම් මෙවලා ගිහලා අම්මට උඩු අපලන් කලින් හම්බෙලා තියෙනනේ. අපි මීට කලින් හම්බෙලා නැහැ පුතා. ඉතින් අද සෙට්ටමුකෝ. අද මොමු කියන්නේ? අද වෙලෙන්න මොනවද බලන්නේ? මේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩ් මම ජපාන් යන්න ඉන්නේ. මට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු ඈ. සුපිරි බඩු. මොකද බඩු? මොකද කියන්නේ? hey සෙද්වා කටවා ගන්නකොනේ ආපේලා කෙරේද කටවා ගන්න. මේක නවන්න පුළුවන්. අඹරන්න පුළුවන්. පොඩි කරන්න පුළුවන්. කපන්න පුළුවන්, කෙල ගන්න පුළුවන්. එතන මේක 33000 දාන්න පුළුවන්, මඩේ දාන්න පුළුවන්, ටොයිලට් එක දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැදගත් ගමනක් ගුණා දාන්න පුළුවන්. අමතක කරන්න එපා. අඩියක් ගන්න දේ දාන්න පුළුවන්. මොකෝ සෙද්වා අනේ ජොති නේද සෙද්වා කියන්නේ hey කටවා ගන්න කට ඇදගෙන ඉන්නේ අස්සෙක් වගේ යන්නකෝ ඔව් අයියා බලන්න ගෙදෙන්නේ මචං ගෙදෙන්නේ බලන්න අම්බලන්ට පුළුවන් ගෙදෙන්නේ කියන කාණ්ඩව ගෙදෙන්නේ මාත්‍යා මොකෝ කියන්නේ සෙද්වා Jadi, Mochi Moko. Mana?
மியூசிக்லயே இருந்தா சரியா? Malaya? Malaya? ඉන්නවලු මල් කෑල්ලෝගේ වැඩේ කොට දාලා දෙන්නම්. සෑම් අයියේ. තාම සපත්තුවක් ගන්න බැරි වුණානේ මේ ලිස්ට් එකෙන්. ලිස්ට් එක? මට සිරිවෙන ලිස්ට් යන්නේ මල්ලි මේක. යකෝ මේ බඩු ටික ගන්න තව පැය කීයද මන් තියෙන්නේ? මේක කරගන්නම් මෙන්න උඹ බඩු ගන්නත් ඕනේ කටුනායක අදින්නත් ඕනේ. යකෝ උදේ ඉඳලා ජෝගි දාදා හිටපෙලා උඹට තිබ්බනේ මේක ගැන කලින් කියන්න. අයියේ කුණුහරුප කතා කරන්න එපා. ඒකනේ උදේ ඉඳන් සැරෙන් සැරේට මං කිව්වේ ඔයාට. බලපංකො කලුවා. ජෝගිනේ උඹ උදේ ඉඳලා කිව්වේ සපත්තු ගන්න තියෙනවා සපත්තු ගන්න තියෙනවා කියලා විතරයිනේ බං. මේ කරු මේව කරමු. මම උඹට ඔප්ෂන් එකක් දෙන්නම්. මම මෙතනින් වැදගත් දෙක තුනක් තෝරගනි මම කොට දාලා දෙන්න. දෙක තුන රෙද්දවල් නෙවෙයි අයියේ. මේක මේ ඒජන්සියෙන් අනිවාර්යෙන් ගේන්න කියලා දුන්න බඩු ලිස්ට් එක. මේක නැත්තම් මට යන්න වෙන්නේ නැහැ. ඒකනේ උදේ ඉඳන් සැරිසර කිව්වේ. මට සිරි කොහමද මුගේ කටේ සද්දේ? මුදෙන ජෝගිය කොහමද? අලු මේ උඹ ඉඳ තමයි මම මේට පිළිගත්තේ හරිද? මට උනේ නිකන් මේ වදින්නගේ දේවාලේ නායකයා වගේ සීන් කොන්නේ අකුනේ මේක බලහන් ඒ. වැක්සම. කොහෙද මාරු වෙන්නේ? ඉන්දිකයි උඹ ඒව වාහනේ රෙන්ට් එක දැම්මේ නැතුව කියලා. ඒක දාපන්. උඹ දන්නවනේ ඉන්දිකයි ඇහැටි. මලි මොකෝ කේසෙ? ඉවරයි බං ගලුවා. හැමදේම ඉවරයි බං. මොකක් කරි අවසාන මොහොතේ මට කෙලවෙනවනේ බං හැමදාම. ඇයි බං මට මෙහෙම වෙන්නේ? අයියා අපි මේ සෑම් අයිලා ගමේ. මෙයා රෑ 9 ප්ලේන් එකේ ජපන් යන්න ඉන්නේ. එන බඩු ලිස්ට් එකක් ගන්න තියෙනවා අයියා අපි උදේ ආවේ. තාම මොකුත් ගන්න බැරුණා අයියා අපිට කර කියාගෙන දෙයක් නැතුව ඉන්නේ අයියා. ඒ මදිවට මෙයාගත් එක්ක ඇවිදලා අතේ තිබ්බ තුට්ටුවටත් කෙලවිලා තියෙන්නේ. භූත එක්ක බඩු ගන්න ගියේ. හරි. මට තේරෙනවා දැන් සීන් එක. සල්ලි ටිකක් වියදම් වුණා. ලයිට් එක තියෙන්නේ 9ට නම් වැඩ ටික කරගන්න තියෙන පැය කිහිපයයිනේ. සෑම් කණි කොහොනේ කොල්ලු ටික දාගන්න. මරුණ තෝරලා ගන්න මල්ලි. මේක කොළඹනේ මල්ලි. ඕන දෙයක් තියෙනවා මල්ලි. මයි කැල්ලෝගේ. යපන් මල්ලි. යපන් මල්ලි.